හලෝ ෆ්‍රෙන්ඩ්ස් සුබ දවසක්. මේ වීඩියෝ එකේ ලංකාවට වීසා ගිහලා තියෙනවා සේල්ස්මන් අල්සාෆි කම්පැනියට. අල්මරයි ඒ වගේම ගිහලා තියෙනවා. දැනට ඉන්ටර්විව් තියෙන්නේ අල්සාෆි එකට. අපි මේ වීඩියෝ එකේ ෆුල් විස්තර බලමු. අල්සාෆි කම්පැනිය කොහමද වේකන්සි කොහෙටද ගිහලා තියෙන්නේ, කීයද පඩිය, ඔක්කොම මේ විස්තර බලමු මේ වීඩියෝ එකේ. channel එකට අලුත් නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ටත් share කරන්න. මේ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අල්සාෆි කියන්නේ මේ සෞදි අරාබියේ තියෙන dairy කම්පැනියක්. ඒ කියන්නේ කිරි, යෝගට්, ඒ වගේම ජූස් වර්ග හදන කම්පැනියක්. අල්සාෆි, අල්මරයි, නාඩා මේ තුනම එක වගේම තමයි යන්නේ. අල්සාෆි කම්පැනිය හොඳ කම්පැනියක්. ලංකාවේ heavy vehicle license තියෙනවා නම් ඉන්ටර්විව් එකට join වෙන්න පුළුවන්. ඉන්ටර්විව් තියෙන්නේ නුගියකොඩ ජස්ටින් මෝගන් ඒජන්සියේ තියෙන්නේ. නුගියකොඩ අන්තිම තියෙනවා. මේ මාසේ 28 29 දිනවල තමයි ඉන්ටර්විව් තියෙන්නේ. ඊට කලින් ගිහිල්ලා ඔයගලන්ට මේක ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම අල්මරයි තියෙනවා සේල්ස්මන්. ගොඩක් මේ ගල්ෆ් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය දන්නවා මේ අල්සාෆි කම්පැනියේ මේ වගේ ඩේරි ප්‍රොඩක්ට් තියෙන කම්පැනි එක ජොබ් එක කොහොමද කියලා. අලුතින් එන කට්ටියට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ෆස්ට් ටයිම් එනවා නම් ඕගොල්ලන් ෆස්ට් ටයිම් එනවා නම් දැනගන්න ඕනේ පොඩි දේවල් මම කියනවා. මම කියන්නම් මේ කම්පැනියේ ඔයා එනවා නම් හොඳට සේල්ස් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ෆස්ට් ටයිම් එනවා නම් නැත්තම් පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ඔයාට පොඩ්ඩක් භාෂාව අඩුම ගානේ බේසික් ඉංග්‍රීසි එක තියෙන්න ඕනේ. මොකද ඉන්වොයිස් හදන්න ඕනේ, රූට් නම්බර් ඒවා ඔයාට හැන්ඩල් එකක් දෙනවා. ඒ කියන්නේ පොඩි ගන් එකක් වගේ. ඒකෙන් තමයි ඔක්කොම ලෝඩ් කරන්න ඕනේ. ඔයා ලෝඩින් රිටර්න් ඔක්කොම හදා ගන්න ඕනේ. ඒකෙන්ද ඉංග්‍රීසි නොලෙජ් තියෙන්න ඕනේ බේසික් එක. අරාබි දන්නවා නම් ගොඩක්ම හොඳයි. මේ සෞදි අරාබියට එනවා නම් අරාබි ගොඩක් වැදගත්. ඉතින් පඩිය බැලුවම හොඳ ඩීසන්ට් පඩියක් තියෙන්නේ. 1600ක් බේසික් එක දෙනවා. ඊට අමතරව රියල් 600ක් දෙනවා ෆුඩ් ඇලවුන්ස් කියලා. ඊට පස්සේ ප්ලස් කොමිෂන් ඔයාට ටාගට් එකක් දෙනවා. ඔයා යන රූට් එක අනුව ඒ ටාගට් එක තියෙන්නේ. ඒ ටාගට් එකට ඔයා අචීව් කරන්න ඕනේ. අචීව් කරාම ඔයාට ඒකෙන් හම්බෙන කොමිෂන් එක ඔයාගේ පඩියට එකතු වෙනවා. මම දන්න තරමින් මේ අල්සාෆි කම්පැනි එකෙන් රියල් 4000කට වැඩිය පඩිය ගන්න පුළුවන්. ඉතින් වැඩ නම් ටිකක් hard work. උදේම පාට වගේ පාමාර පාට වගේ රෙඩි වෙලා ඉන්න ඕනේ. ලෝඩින් එක අරගෙන ඔයාගේ රූට් එකට යන්න ඕනේ. ඔයා අලුතෙන් යනවා නම් මුලින්ම ඔයාට එකපාරටම රූට් එකක් බාර දෙන්නේ නැහැ. ඔයාට ට්‍රේනින් එකක් දෙනවා. මාස දෙකක් නැත්නම් 3ක් වගේ යනවා. එතකන් ඔයාට කොමිෂන් එකක් එඩ් වෙන්නේ නැහැ. ඔයා කොච්චර ඉක්මනට ඔයා මේ රූට් එක හරියට සේල්ස් ප්‍රොසීජර් එක මොකද්ද, මේ දේවල් ඔක්කොම හරියට ඉක්මනින් ඉගෙන ගත්තොත් ඔයාට ඒ රූට් එක බාර දෙනවා. ඒකෙන්ද ඔයා මේ රූට් කියන්නේ මේ සුපර් මාකට්ස්, ඒ වගේම බකාලා කියලා කියන්නේ පොඩි සිල්ලර කඩ. සුපර් මාකට් තියෙන රූට් එකට කියනවා කී රූට් කියලා. ඒ කී රූට් එකට ඔයාට සෙට් වුණොත් එම ගොඩක් හොඳයි. මොකද සේල් එක වැඩි, ඒ වගේම ටාගට් එකත් වැඩි. අනිත් එක බකලා රූට් කියන්නේ පොඩි සිල්ලර කඩ, පොඩි සුපර් මාකට්. ඒ වලට ටාගට් එක අඩුයි. ඒනට පොඩ්ඩක් කෑෂ් ඩිලිවරි තියෙන්නේ. ඒ වෙලෙම කෑෂ් ගන්න ඕනේ. ඒක ක්‍රෙඩිට් උත් තියෙනවා. ක්‍රෙඩිට් ඔයා ඔක්කොම ඔයා තමයි වගකීම බාර ගන්න ඕනේ. ඉතින් ඒ වගේ තියෙනවා. ඔයාට ලෝරියට අසිස්ටන්ට් කෙනෙක් එනවා. ලංකාවෙන් ඔයා ඉන්ටර්විව් එකට ගියාම විස්තර කියයි. ඔයා සේල්ස්මන් වෙනවා නම් ඔයාට දෙනවා අසිස්ටන්ට් කියලා. අපේ භාෂාවේ කියනවා නම් ගෝලෙක්. ඒ කියන්නේ මේ එයාටත් හොඳ පඩියක් දෙනවා. එයාට ඔයා කොමිෂන් ගන්න එකෙන් 100ට භාගයක් එයාට දෙනවා. ඔයා නිකන් කියමුකෝ ඔයාට කොමිෂන් 1800ක් ආවොත් එයාට 900ක් වගේ සෙට් වෙනවා කොමිෂන් එක. එයා ලේබර්.
ඉතින් ලේබර් ඉන්ටර්විව් තියෙනවා නම් මම හරියට දන්නේ ලේබර් එනවා නම් ඒත් අවුලන්නේ. ඔයාට ලේබර් ඇවිල්ලා සේල්ස්මන් වෙන්න පුළුවන්. මාස 6ක් අවුරුද්දක ඇතුළ සේල්ස්මන් වෙන්න පුළුවන් මේ අල්සාෆි කම්පැනියේ. ඉතින් කම්පැනි හොඳයි. නුගියගොඩ මේ මාසේ 28 ඉන්ටර්විව් තියෙනවා. ගාස්තුවක් ලොකුවට ගාස්තුවක් ගන්න රියල් ඒ කියන්නේ මෙඩිකල් ගාස්තුව විතරයි ගන්නේ. ඔයගොල්ලන් සබ් මාර්ගෙන් ගියොත් එහෙම සබ් එකෙන් ඔයාට ගාණක් දෙන්න වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 2ක් විතර සබ් ඒජන්සි එකේ සබ් කවුරු හරි කරනවා නම් එහෙම ගාණක් ගෙවන්න වෙනවා. එහෙම නැතුව ඩිරෙක්ට් ඒජන්සි ගිහිල්ලා ඔයා හරියට ඉන්ටර්විව් ෆේස් කරලා ඔයාගේ එක්ස්පීරියන්ස් අනුව ඔයා සෙලෙක්ට් වුණා නම් ඔයාට තියෙන්නේ මෙඩිකල් ගාස්තුව විතර ගෙවලා එන්න තියෙන්නේ. බය නැතුව එන්න සුපිරි කම්පැනිය. අනික මාන්සි වෙන්න ඕනේ. ගල්ෆ් ඉන්න එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට නම් ඕගොල්ලෝ ඒගොල්ලෝ දන්නවා. අලුතෙන් එනවා නම් රෙඩි වෙලා එන්න. නිකන් ඉන්න බෑ. මේ ඔයාට හොඳ පඩියක් ගෙවනවා නම් අනිවාර්යෙන් ඔයාගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඔයාට යන්න වෙනවා ගෙදර. මේ අපි දන්නවා මේ අල්මාරායි කම්පැනියට ගොඩක් ලංකාවෙන් ගොඩක් අය එනවා. එවිලා සමහර කට්ටිය ජොබ් එකට යන්නේ. මොකද උදේ පාන්දර නැගිටින්න බෑ. ඒගොල්ලන්ට ලොකු ප්‍රෙෂර් එකක් වගේ. ඒ කියන්නේ ගොඩක් අමාරු සීන් එකක් තියෙනවා. මේ ගනුදෙනුව ඔක්කොම හරියට ක්ලියර් කරන්න ඕනේ. රැට ගිහිල්ලා කැෂියර් එක ගාව ගිහිල්ලා අද සේල් කරපු ගාන රිටර්න් ගාන ඔක්කොම කම්ප්ලීට් කරන්න ඕනේ. එතන පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒක ඔයා එක්ස්පීරියන්ස් අනුව ඔයා ටක් ගාලා කරගත්තත් ඔයාට ඒක ලොකු ගේමක් නැහැ. ඉතින් එහෙම අය ගොඩක් අවුල් වෙලා යන්න බලනවා. එහෙම ගිහිල්ලක් තියෙනවා අල්මාරා එකේ. එහෙම නැතුව හොඳට වැඩ කරනවා නම් සුපිරි මැච් එකක් ගන්න පුළුවන්. හොඳ කම්පැනිය. ඉතින් එන කට්ටියට best of luck try කරන්න. හොඳ කම්පැනිය. අල්මාරායිත් වේකන්සි කියලා තියෙනවා. අල්මාරායි බේසික් එක පොඩ්ඩක් වැඩි මේකට වඩා 1900ක් දෙනවා බේසික් එක අල්මාරායි එකේ. ඒ ප්ලස් කොමිෂන්. ඉතින් මම නම් කියන්නේ අල්මාරායි එකට වඩා සාෆි එක හොඳයි කියලා. මොකද අල්මාරායි එකේ පොඩ්ඩක් ප්‍රෙෂර් එක වැඩි. ඒගොල්ලන්ගේ රූල්ස් එක පොඩ්ඩක් අමාරුයි. එක්ස්පයර් ඒ වගේම ඒගොල්ලන්ට තියෙන ප්‍රොසීජර් එකක් වෙනම ප්‍රොසීජර් එකක්. ඒක පොඩ්ඩක් අමාරුයි. මේ සාෆි එක ඊට වඩා පොඩ්ඩක් ලේසි. ඉතින් කට්ටිය වේකන්සිය බලලා try කරන්න පුළුවන්. ඒක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු එක. මේක යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. නුගේගොඩ අන්දියේ ගිහිල්ලා ඔයාට දැනගන්න පුළුවන්. ජස්ටින් මෝගන් කිව්වම කවුරුත් පෙන්නයි නුගේගොඩ අන්දියේ තියෙන්නේ. එහෙම නැත්නම් Google ගිහිල්ලා නුගේගොඩ ජස්ටින් මෝගන් කියලා ටයිප් කරාම Google එකේ එනවා, ලොකේෂන් එක එනවා, contact numbers එනවා. ඉන්ටර්විව් තියෙන 28 29 ඊට කලින් යන්න මේ මාසේ 2025. ඉතින් කට්ටිය කමෙන්ට් කරන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම තමයි අල්මාරායි කම්පැනියත් වේකන්සි යන්නේ ජස්ටින් මෝගන්. ඉතින් ඔයමෝටම සුබ දවසක්. තවත් වීඩියෝ එකක් හම්බෙමු. ජය වේවා.